පළමුවන විමල ධර්ම සූරිය රජතුමා. උඩරට නව රාජවංශයක ආරම්භක පාලකයා තමා මෙන්න මේ පළමුවෙන විමල ධර්ම සූරිය රජතුමා කියලා කියන්නේ. මේ රජතුමාට දැන් මෙයානේ මහනුවර රාජධානියේ නව රාජවංශයක ආරම්භක පාලකයා ලෙස තමයි අපි හඳුන්වන්නේ පළමුවෙන විමල ධර්ම සූරිය රජතුමාව. එතකොට මේ උඩරට නව රාජවංශයේ ආරම්භක පාලකයා වන පළමුවෙන විමල ධර්ම සූරිය රජතුමාට රජ වෙන්න තිබ්බා අභියෝග ටිකක්. මොනවද අභියෝග? ඒ කියන්නේ විමල ධර්ම සූරිය රජතුමා මුහුණ දුන්න අභියෝග තිබ්බා. නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් මෙන්න මේ පළවෙනි විමල ධර්ම සූරිය රජතුමාට තිබුණේ නැහැ. ඒ වගේම උඩරට රාජධානිය පෘතුගීසි ග්‍රහණයෙන් මුදා ගන්න මේ රජතුමාට ගොඩක් ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම උඩරට රාජධානිය සීතාවක බලපෑමෙන් මුදා ගන්නත් ඕනි වුණා. සීතාවක බලපෑමෙන්. ඒ කියන්නේ ඒ කාලේ සීතාවක බලපෑමකුත් තිබිලා තියෙනවා සීතාවක රාජසිංහ රජතුමාගෙන්. ඒ වගේම පරිහානියට පත් වෙලා තිබ්බ බුදුසසුන නගා සිටුවීම මේ රජතුමාගේ තවත් ලොකු අභියෝගයක් වෙලා තිබ්බා. ඒ වගේම මහනුවර රාජධානී ආර්ථික කටයුතු නගා සිටවන එක තවත් ලොකු අභියෝගයක් තිබ්බා. මොකද මහනුවර රාජධානී ආර්ථිකය ගොඩක් පරිහානියට පත් වෙලා තිබ්බ කාලයක්. මොකද පෘතුගීසි ග්‍රහණයට සහ සීතාවක රාජසිංහ ග්‍රහණයට මෙව වෙලා තිබුණු නිසා. එතකොට මේ නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් තිබ්බේ නැහැ කියන්නේ ඇයි? මේ පළමුවෙනි විමල ධර්ම සූරිය රජතුමා කියන්නේ ප්‍රාදේශීය පාලකයෙකු වුණ වීරසුන්දර බණ්ඩාර. ප්‍රාදේශීය පාලකයෙකු වුණ වීරසුන්දර බණ්ඩාරගේ පුත්‍රයා තමයි, ඒ කියන්නේ පුතා තමයි කොණප්පු බණ්ඩාර කියලා කියන්නේ. කොණප්පු බණ්ඩාර කියන්නේ කවුද? වීරසුන්දර බණ්ඩාරගේ පුතා. එතකොට මෙන්න මේ කොණප්පු බණ්ඩාරහට රාජ්‍ය උරුමයක් තිබුණේ නැහැ. කවුද කොණප්පු බණ්ඩාර කියන්නේ? පළමුවෙනි විමල ධර්ම සූරිය. පළමුවෙනි රාජසිංහ රජතුමා. ඒ කියන්නේ සීතාවක හිටපු පළමුවෙනි රාජසිංහ රජතුමා වීරසුන්දර බණ්ඩාර. ඒ කියන්නේ කොණප්පු බණ්ඩාරගේ තාත්තව මරවනවා. ඒත් එක්කම කොණප්පු බණ්ඩාරට ආතක් පාතක් නැති වෙනවා. එතකොට කොණප්පු බණ්ඩාර මොකද කරන්නේ? පෘතුගීසි ආරක්ෂාව මැද තමා මෙන්න මේ කොණප්පු බණ්ඩාර හේවත් පළමුවෙනි විමල ධර්ම සූරිය කුඩා කාලයේදී හැදී වැඩෙන්නේ. යමසිංහ බණ්ඩාර උඩරට රජ වෙනවා. යමසිංහ බණ්ඩාර උඩරට රජ වෙනවත් එක්කම ඔහු උදරාබාධයක් හැදිලා මැරෙනවා. ඒ වගේම ඉන්පසු කොණප්පු බණ්ඩාර ඒ කාලේ ඊට පස්සේ පේරෝ ලූපේස් ද සූසා වගේ පෘතුගීසි නායකයින් මරා දමලා දන්තුරේ වැනි සටන ජයගනිමින් ඔහු නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් ඇති කුසුමාසන දේවිව විවාහ කරගන්නවා. කුසුමාසන දේවිව විවාහ කර ගැනීමත් එක්කම මෙන්න මෙයාට රාජ්‍ය උරුමය හම්බ වෙනවා. එතකොට මේ කොණප්පු බණ්ඩාර ඒ කාලේ පෘතුගීසි පාලනයෙන් හැදී වැරුණා කිව්වේ. පෘතුගීසි පාලන කාලේ හැදී වැරුණු කොණප්පු බණ්ඩාර ඒ කාලේ බෞතිස්ම වුණා. මොන නමින්ද බෞතිස්ම වෙලා තිබි? ඩොන් ජුවන් කියලා රෙපරමාදු කතෝලික ආගම තමයි වැළඳගෙන ඉඳලා තියෙන්නේ. ඒ නිසා ඒ ආගම අත්හැරලා බෞද්ධයෙකු වීමට මේතුමා ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම නිර්මල බුදුදහම රකින්නා යන අර්ථය ඇතිව තමා මේ රජතුමා පළමුවෙන විමල ධර්මසූරිය නමින් තමා මෙයා රාජ්‍යත්වයට පත්වෙන්නේ. නිර්මල බුදුදහම රකින්නා යනුවෙන්. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා විසින් දෙල්ගමු විහාරයේ සඟවලා තිබ්බා දන්තධාතුන් වහන්සේ. දන්තධාතුන් වහන්සේ පෘතුගීසි සමයේදී දෙල්ගමු විහාරයේ මෙන්න මේ භික්ෂූන් වහන්සේලා සංගවලා තිබ්බා. ඊට පස්සේ පළමුවෙනි විමල ධර්ම සූරිය රජතුමා උඩරට රාජධානියේ ලස්සන දළදා මැදුරක් ඉදි කරලා දළදා වහන්සේ උඩරටට වැඩමව ගත්තා. ඒ වගේම මේ විමල ධර්ම සූරිය රජතුමාට රාජ්‍ය උරුමයක් තිබ්බේ නෑනේ. එතකොට මෙන්න මේ ආකාරයට, ඒ කියන්නේ මෙන්න මේ විදිහට එයා ඒවා ටික ජයගත්තා. රාජ්‍ය උරුමය නොතිබීම කියන එක මෙන්න මේ විදිහට තමයි ඔය දැන් මං කියලා දුන්න විදිහට තමයි මේ පළමුවෙන විමල ධර්ම සූරිය රජතුමා ජයගත්තේ.
එතකොට විමල ධර්මසූරිය රජතුමා නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් නොතිබීම ඊතා අභියෝගමත්ව ඊතා හොඳින් ඊතා දක්ෂ ලෙස ඊතා සූක්ෂමව මෙන්න මේ ආකාරයට ජයගත් බව අපිට විස්තර කරන්න පුළුවන්.